ගෞතම මුනිදුගේ සරණ ලැබෙන්නයි සම්බුදු බණ පද මට සිටිවෙන් ගුණ සිහි කොට ඒ මග යන්තයි ගෞතම සසුනේ පිහිට ලැබෙන සිතකින් යුතු වන්නේ මට සොඳුරුව පවතින්නේ සුගත ගුණෙන් යුතු සම්බුදු කලකම් පලවිනි සතුන් ලෝකවිදු ගුණයෙන් යුතු බුදු හිමි නම දින්නේ දිසනාවිට සිරි සදහම් ලොව දමනය වන්නේ සසරේ සැරි සරණ සතුන් එයින් කෙතෙර වන්නේ අනුත්තරෝ පුරිස ධම්ම සාරථි නම් වන්නේ වන්දුදුහිමි රුවන් පිළිරුව පමණි මට අද
ශේෂ වූයේ හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ අඬින්නෝ අනේ පිඩු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන් දෙසවද හල මනවි බුදුවන් මහා කරුණාවෙන් මහා කරුණාවෙන් මමත් ඉවසමි යකුළු පහරද කැපීවෙන් වෙන ඔබේ පිළිරුව නිම කරන්නට කලාකරුවෙකු අතින් ලැබෙන එයින් හිමිහුරු කලා වූ ශාන්තිය මට ලැබේවා මහා කරුණාවෙන් මහා කරුණාවෙන් මහා කරුණාවෙන් මහා කරුණාවෙන් නොහැක හිමියනි මිනිස් බව ලැබ සිටින මාට ධම්ම සරණං ගච්ඡාමි
විසුඛ දස්සන මාලා දකින්නට පහන් සංවේගය ඇති වෙන විදිහට ඒ පින්කම් කටයුතු පෙරහැරේ වැඩමාගෙන ඇවිල්ලා ඒ කටයුතු කරනවා. එතකොට අපි කියන්නේ දපති වෙන හැම කණ්ඩායමක්ම මේ විදිහට මුදින් සංවිධානය කරලා ඒ වගේම මේ වගේ සිල් සමාදන් වීමේ කටයුතු කරන්නේ නැහැ. එම කණ්ඩායමක්ම මෙහෙම සිල් ගන්න නැහැ. දානමාන දෙන්නේ නැහැ. ඇවිල්ලා බැලලා වැඳලා යනවා. නමුත් අලලු මහත්මයා එහෙම කරන්නේ ආපුහම ඒ ප්‍රධාන සිද්ධාන්තන විශේෂයෙන්ම කාලය අරගෙන අවුලට විවේකයක් දීලා ඊට පස්සේ එතන කෙරෙන පින්කමට ප්‍රමුඛත්වය දීලා හොඳට සංවිධානය කරනවා. ඒ නිසා ඔයගොල්ලෝ සතුටටපත් වෙන්න. ඒ වගේ හොඳට පින්කම් සංවිධානය කරලා සිදු කරන හොඳ වන්දනා සංවිධානයක් ලැබුණා. විශේෂයෙන්ම මහින්දලු මහත්මයා එතුමාගේ උපන්දිනයට තමයි මේ බරණැස්ට හැම වසරකම මේ වෙන චාරිකාව වෙන්නේ. ඒ අනුව තනිය දිනේට උපන්දිනේ යෙදුණා. ඉතින් එතුමා උපන්දිනේ ගෙදුවේ හමසපි පහම්පත්තු කරලා ආශිර්වාද කටයුතු කළා වගේම අද දවසත් අද මේ සිල් ඇරගෙන අපි සිදු කරන සියලු පින් දහම් කටයුතු අපි එතුමට ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වෙනවා. එන්නම දෙනාම අද හිමිදිරි උදෑසනම අපි සියලු දෙනා එකතු වෙලා ප්‍රාර්ථනා කරමු. මේ වගේ විශාල ප්‍රමාණයකට අපි වන්දනා කරවීම සඳහා මඟ පෙන්වන සංවිධානය කරන මහින්දලු මහත්මයාටත් ඒ වගේ මේ මහත්මයාට සහයෝගය ලබා දෙන අයටත් මේ පින් අනුමෝදන් කරමු. මහත්මයාට සුබ උපන්දිනයක් වේවා. ඊයේ තුනත් අපි අද ප්‍රාර්ථනා කරමු සුබ උපන්දිනයක් වේවා. ඒ වගේ මේ මහත්මයාට මෙවැනි පින්දහම් කටයුතු සිදු කරවන්න ශක්තිය ධෛර්ය වාසනාව පුරුද්‍රත්න ආශිර්වාදේ දෙවියන්ගේ රැකවරණය සැලසෙත්වා. සත්තා දේව මනුස්සාන භගවා